හරි මේ අපේ JavaScript වීඩියෝ සීරීස් එකේ පළවෙනි වීඩියෝ එක. හරි එතකොට මොකක්ද මේ JavaScript කියලා කියන්නේ? දැන් අපි HTML CSS පාවිච්චි කරලා අපේ වෙබ් පේජ් එකක් හදනවා. හැබැයි ඒක ස්ටැටික්. ඒක කියන්නේ ඉන්ටරැක්ට් වෙන්නේ නැහැ නේ යූසර්ත් එක්ක. ඒක පාවිච්චි කරන කෙනා එක්ක ඒක කිසිම ඉන්ටරැක්ට් භාවයක් නැහැ. ඉතින් අන්නේ ඉන්ටරැක්ෂන් එක හදන්න තමයි අපි JavaScript use කරන්නේ. ඒ කියන්නේ දැන් හිතන්නකෝ අපි මෙනු එකක් හදලා ඒ මෙනු එක යූසර්ත් එක්ක ඉන්ටරැක්ට් වෙන විදිහට ඒ මෙනු එක කස්ටමයිස් කරන එක තමයි JavaScript වලින් කරන්නේ. එතකොට ෆෝම් වැලිඩේෂන් වගේ දේවල් වලට මේ වගේ දේවල් වලට තමයි JavaScript පාවිච්චි කරන්නේ. එතකොට JavaScript කියන්නේ programming language එක. දැන් HTML කියන්නේ programming language එක නෙවෙයි, ඒක markup language එක. හැබැයි JavaScript කියන්නේ අනිත් programming language එක කියන්නේ Python, Java වගේම programming language එකක් විදිහට තමයි හැසිරෙන්නේ. එතකොට මම මේ වීඩියෝ සීරීස් එකේදී පාවිච්චි කරන්නේ VS Code එක අපේ JavaScript කෝඩ් කරන්න. මම මගේ ඩෙස්ක්ටොප් එකේ හදාගෙන තියෙනවා මේ YouTube කියලා ෆයිල් එකක්, ෆෝල්ඩර් එකක්. මේ ෆෝල්ඩර් එක ඇතුලේ තමයි මම කරන වැඩ ඔක්කොම සේව් කරන්නේ. හරි එහෙනම් අපි VS Code එකට ගිහින් කෝඩ් කරන්න පටන් ගමු. මම මෙතන ෆෝල්ඩර් එක ඕපන් කරගන්නවා. හරි. okay. so දැන් මෙතන කරන්න තියෙන්නේ මම මෙතනින් ෆයිල් එකක් ගන්නවා. මම ඒකට නම දෙන්නම් video1 කියලා. video1.html right. හරි. දැන් මේක සාමාන්‍යයෙන් දැන් අපිට JavaScript කෝඩ් කරන්න පුළුවන් ආකාර කීපයක් තියෙනවා. ඒ කියන්නේ කෝඩ් කරන්න පුළුවන් තැන් කීපයක් තියෙනවා. සාමාන්‍යයෙන් අපිට අපේ HTML ෆයිල් එක ඇතුළෙම CSS කෝඩ් කරා වගේම JavaScript කෝඩ් කරගෙන යන්න පුළුවන්. මම අපේ HTML ස්ට්‍රක්චර් එක හදාගන්නවා. HTML head නම දෙන්නම් JavaScript කියලා. ඊට පස්සේ body එක හදාගන්නවා. හරි. මේකනේ අපේ normal ආකෘතිය මේ HTML page මේ page එක. අපිට අපේ JavaScript කෝඩ් කරන්න පුළුවන් මේ head tag එක ඇතුළෙම. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි CSS කරනවා වගේම head tag එක ඇතුලේ script කියන tag එක ඇතුලේ අපිට මේ JavaScript කෝඩ් කරන්න පුළුවන්. හරි. මෙතන මෙහෙම කෝඩ් කරන්න පුළුවන් මේ අපේ JavaScript කෝඩ් එක. ඒ වගේම තමයි අපිට පුළුවන් ඕන මේක මෙතනින් අයින් කරලා පොඩ්ඩක් මයින් කරලා පෙන්නනවා. ස්ක්‍රිප්ට් ටැග් එක ඇතුලේ අපි දෙමු මොකද්ද දෙන්නේ? alert කියලා දෙමු. alert කියන එකේ මොකද්ද වෙන්නේ කියලා ඔයගලන්ට බලා ගන්න පුළුවන් දැන්. මෙතන දෙන්නම් hello world කියලා. right. ඊට පස්සේ save කරමු. save කරලා අපි යන්න අපේ folder එකට. මෙදී ඔන්න අපේ දැන් අපි පළවෙනියටම හදපු video 1 HTML ෆයිල් එක රන් වුණා. එතකොට මෙතන අපිට මේ message එකක් පෙන්වනවා මෙතන page එක උඩින් this page says hello world කියලා. මේක තමයි JavaScript වලින් අපිට කරන්න පුළුවන් දේවල්. එතකොට මේ alert එකෙන් වෙන්නේ අතන මේ page එකේ මෙන්න මේ message එක පෙන්වන එක. right. ඉතින් මේ තමයි එක තැනක් අපිට script අපේ JavaScript කෝඩ් කරන්න පුළුවන්. ඒ වගේම අපිට පුළුවන් මේක අපේ body tag එක ඇතුලේ type කරන්න. කියන්නේ දැන් body tag එක ඇතුලේ අපේ content එක හදනවනේ අපි. ඊට පස්සේ content එක හදලා ඉවර වෙලා අපිට පුළුවන් content එකේ අන්තිමට මේ වගේ script කියලා දාලා කලින් වගේම තමයි අපි මෙතනට එහෙම script කියලා දාලා මෙතනට ගන්නත් පුළුවන්. එතකොට මෙතනත් ලියන්න පුළුවන්. right. අපි ඒකත් run කරලා බලමු. ඒත් කිසි වෙනසක් නැහැ. ඒක ඒ විදිහටම run වෙනවා. ඊට පස්සේ දැන් මේ ඔක්කොම internal මේ JavaScript නේ. ඒ කියන්නේ අපේ HTML ෆයිල් එක ඇතුළෙම තමයි අපි අපේ JavaScript කෝඩ් කරන්නේ. හැබැයි මේක එච්චර සාර්ථක ක්‍රමයක් නෙමෙයි. ඉතින්
ගොඩක් කලාවට අපි වෙනම JavaScript ෆයිල් එකක් පාවිච්චි කරනවා. ඒකෙන් තමයි අපිට ලින්ක් කරලා අපේ HTML ෆයිල් එකයි JavaScript ෆයිල් එකයි කනෙක්ට් කරන්නේ. ඉතින් එතකොට අපි external JavaScript එකක් තමයි පාවිච්චි කරන්න ඕනේ. ඒක කරන්නේ මම මෙතන වෙනම ෆයිල් එකක් හදා ගන්නවා. script කියලා. right? scripts.javascript HTML සේව් කරනකොට අපි දෙන්නේ .html. JavaScript ෆයිල් එක අපි සේව් කරනකොට දෙන්නේ .js කියලා. right? හරි. ඊට පස්සේ අපි මෙතන දෙමු අපේ කලින් දුන්නා වගේම alert hello world එක දෙමු අපි message එක. ඊට පස්සේ මට කරන්න තියෙන්නේ මේක ලින්ක් කරන්න ඕනි අපේ main HTML ෆයිල් එකට. right? ඒක කරන්නේ script src කියලා දීලා දැන් අපේ එකම ෆෝල්ඩර් එකේනේ තියෙන්නේ. අපේ මේ තියෙන ෆෝල්ඩර් එකේම තමයි script කියන JavaScript ෆයිල් එකක් තියෙන්නේ. මේකෙන් හින්දා අපිට පුළුවන් මෙතන script.js කියලා දීලා මේක close කරන්න. දැන් අපි බලමු මේක වැඩද කියලා. මේකත් save කරගන්න. හරි. නෑ. දැන් උලන්ට පේනවා ඒකත් වැඩ. ඒ කියන්නේ අපිට JavaScript ලියන්න පුළුවන් තැන් තුනක් තියෙනවා. එකක් තමයි head tag එක ඇතුලේ අපිට ලියන්න පුළුවන්. ඊට පස්සේ body tag එක ඇතුලේ අපිට ලියන්න පුළුවන් සාමාන්‍යයෙන් body එකේ content එක ලියලා වෙලා අන්තිමට තමයි අපි script එක ලියන්න ගන්නේ. මොකද එතකොට අර classes IDs එහෙම ඔක්කොම හදලා ඉවර හින්දා ඒකින්ද සාමාන්‍යයෙන් script ඒ කියන්නේ අපේ JavaScript එක ලියන්න ගන්නේ අපි body tag එකේ content එක ලියලා ඉවර වෙලා ඊට යටින්. හොඳම විදිහ තමයි මේක external JavaScript ෆයිල් එකක් විදිහට තියලා ඒක ලින්ක් කරන එක. ඒ කියන්නේ මෙන්න මේ විදිහට අපේ source එක දාලා src කියන්නේ source කියන එක. මේක දාලා script.js කියලා දාලා ඒක කනෙක්ට් කරන එක තමයි හොඳම එක. හරි.